ඔයාගේ දත්තම් මොහොත දත්ත ගබඩාවක ගබඩා වෙලා තියෙනවා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්. දවසකට මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් YouTube, social media වල වෙබ්සයිට් වල විශාල ප්‍රමාණයකට ඇතුළත් වෙනවා. නමුත් මේ හැම තොරතුරක්ම ගබඩා වෙන්නේ කොහෙද? එහෙම ගබඩා කරලා තියාගන්න පුළුවන්ද? අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අන්න ඒ ගැන. අපේ සියලු තොරතුරු දෙයට නම් මොකක් වේවිද? අපි භාවිතා කරන YouTube, වෙබ්සයිට්, social media මේ හැම දෙයක්ම තොරතුරු ගබඩා වෙලා තියෙන්නේ තව කොහරි තියෙන සර්වර් එකක. මේ සර්වර් ගොඩාක් එකතු වෙලා හදපුවා තමා මේ data center එකක්. එහෙම නැත්නම් දත්ත ගබඩාවක් කියලා කියන්නේ. මේ දත්ත මධ්‍යස්ථානවල සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ ඒ වෙබ්සයිට් වලට අදාළ data සහ users ලගේ තොරතුරු. උදාහරණයක් ගත්තොත් අපි භාවිතා කරන කම්පියුටර් අත්දැකීමකට ඒක සිසිල්නේ කරන්න ඒක ඇතුළේ කූලින් ෆෑන් එකක් තියෙනවානේ. අන්න ඒ වගේ තමයි. මේ data සිසිල්නේ කරන්න අවශ්‍යයි. ඒ වුණාට මේකට සෑහෙන වියදමක් සහ බලශක්තියක් අවශ්‍ය වෙනවා. මේකින්දා Microsoft ආයතනයේ තීරණය කළා තියෙනවා මේ දත්ත පද්ධති මුහුදුපතුලේ දිය කරන්න. මේ දිය යට නිපදවීමට යොදාගන්නේ ගොඩබිමට සාපේක්ෂව දිය යට ඉදිකිරීම තුළින් අඩු පිරිවැයකින් වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට හැකි වෙන නිසා. වේගවත්ව වැඩි කර ගන්න වගේම වැඩි සිසිලනයක් අඩු වියදමක් ලබා දෙන්න තමයි. ව්‍යාපෘති නැටියක් විදිහට හඳුන්වන මේ ව්‍යාපෘතිය 2015 දී ආරම්භ කරා වගේම ස්කොට්ලන්තයේ ඔකින් දූපත් වෙරළට ආසන්නයෙන් යොදවලා තියෙනවා. මේ දත්ත ගබඩාව රාක 12කින් සේවාදායක 864කින් පිරුණු මුද්‍රා තැබූ වානේ කැප්සියුලෙන්. මේ දත්ත ගබඩාව ඇතුළත ඔක්සිජන් වායුව වෙනුවට නයිට්‍රජන් තමයි භාවිතා කරන්නේ. මේකේ සාර්ථකත්වයේ කොච්චරද කියනවා නම් ගොඩබිම් වල තියෙන දත්ත ගබඩා වලට වඩා 8 ගුණයකින් සාර්ථක වුණා. මේකේ තියෙන වේගවත් බවත් ගොඩක් ඉතා ඉහළයි. ඒ වුණාට මේකේ තියෙන දෝෂයක් විදිහට සර්වර් එකක් අක්‍රිය වුණොත් අය අලුත් ඇඩියා කරන්න ගොඩක් අපහසුයි. ඒත් තාම එහෙම දෝෂයක් නම් වාර්තා වෙලා නැහැ. මේක ලෝහ වලින් නිර්මාණය කරලා තියෙනවා වගේම මල කෑමෙන් බලක්වන්න මිනිසුන් නොගැවසෙන ප්‍රදේශයක ගබඩා කරලා තියෙනවා වගේම ඒ තියෙන ජල ප්‍රදේශයේ ඔක්සිජන් මට්ටමත් අඩු කරලා තියෙනවා. ඉතින් මේ සිලින්ඩරාකාර හැඩ තියෙන දත්ත මධ්‍යස්ථානය අවුරුදු 2ක් යාමට කලින්ම නොසිතූ ආකාරයේ ප්‍රතිඵල Microsoft ආයතනයට ලබා දුන්නා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? Google සහ Amazon වගේ විශාල තාක්ෂණික සමාගම් මේ ක්‍රමය අනුගමනය කරයි. අනාගතයේ අපිට සම්පූර්ණ දියට සේවාදායක ගොවි පොළවල් දකින්න පුළුවන් නේද? ඔයාලගේ අදහසත් මේකට යටින් කමෙන්ට් එකක් දාලා අපිට කියන්න. අමතක කරන්න එපා මේ වගේ වීඩියෝ දිගටම බලන්න.